Hi guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් ඔයාලා අදත් එකතු වෙන්නේ තව දවසක් YouTube channel එකත් එක්ක. ගොඩ දවසකින් අපි දෙන්නට ඇවිදින්නත් බැරි වුණ නිසා අපි දෙන්න කතා වෙලා ගියා පින්නවල තියෙන ලස්සන place එකක් බලන්න. ගොඩක් කට්ටිය ගිහිල්ලත් ඇති. අපි දෙන්න යන first time තමයි මේක. අපි මේ යන්නේ පින්නවල තියෙනවා සූ එකක්. අන්නේ පින්නවල සූ එක බලන්න තමයි අද අපි දෙන්න යන්නේ. සූ එකට ගියාට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ටිකට් ගන්නද. ටිකට් ගන්න ගියාට පස්සේ තමයි දැක්කේ මෙතන තියෙනවා චූටි කෞතුකාගාරයක් හදලා. මේ කෞතුකාගාරයේ තියෙන විශේෂත්වය තමයි පින්නවල සූ එකේ හිටිය සත්තු, ඒ කියන්නේ මැරුණ සත්තුන්ගේ හැමවල් ඇතුළට පුරුම් පුරවලා තමයි මේ හදලා තියෙන්නේ. මෙතන ගොඩාක් සත්තු නැහැ. හැබැයි මේ ඉන්න හැම සතෙක්ගම විස්තර, නම හැම දෙයක්ම පිළිබඳව අපිට දැනගන්න තමයි මේ චූටි කෞතුකාගාරය හදලා තියෙන්නේ. ඉතින් අපි ටිකට් ගන්නත් කලින් මෙතෙන්ට ඇවිල්ලා කෞතුකාගාරය බැලුවා. ඔන්න ඉතින් අපි ටිකට් ගත්තා. ටිකට් අරගෙන අපි මේ යන්නේ සූ එක පටන් ගන්න තැනට. ඔන්න ඉතින් අපි සූ එක බලන්න පටන් ගන්න තමයි හදන්නේ. අපි ගියේ නිමාඩු දවසක නිසා ගොඩක් කට්ටිය නම් හිටියා. අපි මුලින්ම ගියේ මෙන්න මෙයාලව බලන්න. මේ ඉන්න ගෝන්නුන්ට අපිට කන්න දෙන්නත් පුළුවන්. ඔතනින් අපිව ඇතුළට ගන්නවා. කන්න දෙන්න යන කට්ටිය විතර ඔතනින් ඇතුළට ගන්නේ. නැත්නම් අපිට මෙහෙම එළිය දෙගෙන බලන්න පුළුවන්. ගොඩක් කට්ටිය මෙන්න මෙයාව තමයි බැලුවේ. මොකද එයා අනිත් කට්ටියත් එක්ක බලද්දී ටිකක් වෙනස්. මේ ඉන්නේ ඇලි ගෝනෙක්. අපි ඉතින් සූ එක බලන්න පටන් ගත්තේ මෙන්න මේ ගෝන්නු ඉන්න තැනින්. අපි යාළුවා බලලා අපි දැන් යන්නේ ඊළඟ අට්ටිය ටික බලන්න. මෙන්න මෙතන තමයි මීමින්න කියන සතා ඉන්නේ. ඇත්තටම මං ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙහෙම හැබැයි මීමින්නෙක්ව දැක්කේ. මේ ඉන්නේ ඕලුමුවා. ඕලුමුවා නැත්තම් යාට වැලිමුවා කියලාත් කියනවා. මේ ඉන්නේ මං කියපු අර මීමින්න. එයාව නම් අපිට ළඟට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එයා විතර එතෙන්ට හිටියේ. අපි වැලිමුවාවත් බලලා මීමින්නවත් බලලා අපි ඊළඟට ආවේ මෙන්න මෙතෙන්ට.
මෙතන ඉන්නවා ගිරව්. ගිරව් කියන්නේ ගිරව් විශේෂ ගොඩක් මෙතන ඉන්නවා. අපි ගිරව් ටික බලලා එද්දි තමයි දැක්කේ මෙතන ඉන්නවා මුව රෑනක්. එයාලා එකම තැනට වෙලා ඉන්නේ මොකද අපි ගියේ ගොඩක් රස්නේ දවසක. මේ සූ එකේ මුව විශේෂ ගොඩක් ඉන්නවා. ගොඩක් රස්නේ දවසක් නිසා මේ හැම සතෙක්ම වගේ හිටියේ අර වතුර තියෙන තැන්වල. බලන්න ගියා බලන් ඉන්න ලස්සන. ඔන්න ඉතින් අපි තිත්මුවත් බැලුවා. බලලා අපි ගියා බැටළුව බලන්න. මෙතන ඉන්න අලුත් යාළුවෙක්. ළඟදී ඉපදුන බැටළු පැටියෙකුත් ඉන්නවා. ළඟදී ඉපදුනාට දැකලිල්ල නම් අඩුවක් නෑ යාගේ. බැටළුව බලලා අපිට ඊළඟට යන්න තියෙන චූටි පාලමකින්. ඒ පාලම යටත් කුරුළු විශේෂ ඉන්නවා. ඇත්තටම කිව්වොත් මෙතන මාරම නිදහස්. අපිට නිදහසේ සත්තු බලලා කරලා එන්න පුළුවන්. ඔන්න ඉතින් අපි කට්ටියවත් බලලා ඉතුරු සත්තු ටික බලන්න යන ගමන්. ඔන්න මෙතන තමයි මම ගොඩක් බයෙන්ම ගියපු තැන. ඔයාලා මොකද කියලා බලනව නේද? හේතුව තමයි මෙන්න මේ ඉන්න මේ කිඹුල්ලු ටික. මේ ඉන්නේ මේ සූ එකේ හිටිය ලොකුම කිඹුලා. ගොඩක් කට්ටිය ආව බලන්න තමයි එන්නේ. ඉතින් අපිත් එයාව බැලුවා. ඊට පස්සේ තමයි දැක්කේ ඈතින් තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා. ගොඩක් කට්ටිය අවුව තපින්න නිසා උඩට ඇවිල්ලා හිටියේ. නැත්තම් අපිට බලන්න වෙන්නෙත් නැහැ. අන්න පේනව නේද? ඈතින් තවත් යාළුවෙක් ඉන්න. යත් අවුව තපින ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් මෙයාලවත් බලලා ගියා. අනිත් කට්ටියවත් බලන දැන් ගොඩාක් කට්ටිය බැලුවා. ඔන්න ඉතින් අපි ඇවිදලා මෙන්න මෙතෙන්ට ආවා. මෙතන තියෙන මේ ප්ලේස් එකත් හදලා තියෙන ෆොටෝස් ගන්න කට්ටියට ඉඳගෙන ඉන්නේ එහෙම. අපි ඉතින් මෙතෙන්ටලත් ගොඩාක් ගොඩක් වෙලා හිටියා. ඒ ඉඳලා අපි ගියා සූ එකේම තියෙනවා කොටස් වෙන් කරලා. අපිට යන්න පාරවලුත් වෙනම මාක් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට යන්න ලේසි, දැනගන්න ලේසි. අපි මේ සූ එකේ එක කොටසක් තමයි මේ බැලුවේ. දැන් යන්නේ ඊළඟ කොටස බලන්න.
ආසාවෙන් හිටියේ ලීමලා මියා කැටලාව බලන්න. මොකද මං එයාලවත් ෆස්ට් ටයිම් තමයි දැක්කේ. ළඟට දැකලම තිබ්බේ නැහැ. මෙතන ලීමලා ගොඩාක් හිටියා. කූඩු 4ක් විතර හිටියේ. හැම එකෙම වගේ ගොඩාක් කට්ටිය හිටියා. ලීමලා මියා කැටලාව බලලා අපි ඊළඟට ආවේ මෙන්න මේ යාළුවා බලන්න. අපිට හැබැයි යාව හොයාගන්න ගොඩාක් වෙලා ගියා. මොකද එයා හැංගිලා හිටියේ. අපි ඉතින් ඒ උණහපුළු පැටියවත් බලලා අපි ඊළඟට ගියා වනාරණට. වනාරණ කියන්නේ මෙතන තමයි කොටි සිංහය වගේ ඒ කොටස තියෙන්නේ. වනාරණේ මෙන්න මේ කොටස තමයි ගොඩක්ම විශේෂ විල්පත්තු අංගනය. විල්පත්තු අංගනය කියන්නේ සිංහයෝ කොටින්ගේ වගේ ෆුල් ඩීටේල්ස් අපිට දැනගන්න පුළුවන් මෙතෙන්ට ගියාම. එයාලගේ ශරීර කොටස් හැම දෙයක්ම පිළිබඳ අපිට දැනගන්න පුළුවන්. එයාලගේ ෆුල් ඩීටේල්ස් මෙතන තියෙනවා. ඉතින් අපි විල්පත්තු අංගනෙත් බලලා ඔන්න ඉතින් වනාරණේ ඉන්න කට්ටිය බලන්න ආවේ. අපි ගියපු ටයිම් එකේ නම් මෙතන මෙයාලට කන්න දෙන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි පින්වල සූ එකේ බලන්න යන කට්ටියට මේ හැම සතෙක්ටම වගේ කන්න දෙන්න පුළුවන්. කොටි වලස්සු ගෝන්නු හැමෝටම වගේ. අපි ගියපු ටයිම් එකේ නම් මේ කට්ටිය බලන්න වුණේ නැහැ. මොකද මෙයාලා හොද්දටම නිදාගෙන තමයි හිටියේ. ඉතින් මෙයාවත් බලලා තවත් කොටසක ඉන්නවා කට්ටියක්. අපි යාළුවත් බැලුවා. මේ නීලග එක්කෙනා. එයාව අපිට හොයාගන්න හොයාගන්නත් ගොඩාක් වෙලා ගියා. මේ ඉන්නේ ගහක් උඩට වෙලා එයා නිදාගෙන තමයි හිටියේ. ඒ නිසා දෙන්නවම අපිට ළඟට බලන්න උන්නේ නැහැ. ඉතින් අපේ පින්වල සූ එකේ අපි ඉතින් ඔන්නෝම තමයි ඉවර වුණේ.